දැන් අද අපි කතා කරන්න යන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2023-24 වර්ෂයට අදාළව කරපු පේපර් එක ඩිස්කස් කරන්න යන්නේ. මේකෙදී පළවෙනි කොටසේ උත්තර ටික අපි ඉක්මනින්ම කතා කරලා බලමු. දැන් මේ වෙනකොට ඔයාලා හැමෝම දීපු වෙලාව ඇතුළත පළවෙනි පේපරේට උත්තර ලියලායි තියෙන්නේ. අපි දැන් ඒක ඩිස්කස් කරලා බලමු. ඔයගොල්ලෝ ලකුණු කීයක් අරන් තියනවද කියලා. එතනදී වැදගත් වෙන්නේ අපේ ලකුණු ටාගට් එකට යන්න. අපි බලාපොරොත්තු වෙන ලකුණු සීමාවට යන්න ඕගොල්ලෝ මේ පළවෙනි කොටසේ ගන්න පුළුවන් උපරිම ලකුණු මට්ටමට යන්න ඕන. අපි අපේ ප්ලෑන් එක තියෙන්නේ. හරි අපි උත්සාහ කරන්නේ ලකුණු මට්ටම ලකුණු 35න් උඩ තියාගන්න 40. හරි ඒක තමයි අපි ඉලක්කය තියෙන්නේ. අපි බලමු කොහොමද ඔයගොල්ලෝ උත්තර ලියලා තියෙන්නේ කියලා. මාකින් ස්කීම් එකේ උත්තර එන්න ඕන විදිය මම පැහැදිලි කරනවා. ඒ විදියට ලියලා සම්පූර්ණ ලකුණු ටික ගන්න තමයි ඔයගොල්ලෝ ප්ලෑන් කරන්න ඕන. හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු. පළවෙනියටම තියෙන්නේ සංඛ්‍යා රටා පාඩමෙන් ප්‍රශ්නයක්. මුලින්ම තියෙන හිස් තැනක් පුරවන්න. ඒකට විශේෂ ක්‍රමයක් නැහැ. ඔයගලන්ට බලන්න පුළුවන්. 6 ගුණාකාර රටාව තමයි දීලා තින්නේ. 6 12 18 24 30. එහෙනම් අනිවාර්යයෙන්ම ඊළඟ පදේ බවට පත් වෙන්න ඕන 6ක් එකතු වෙලා 36. ඒතර අපි උත්තරේ ලියමු හිස් තැන පුරවන්න කියලා තියෙන නිසා කෙලින්ම හිස් තැනේ 36 දාන්න පුළුවන්. ඉහත සංඛ්‍යා රටාවේ සාධාරණ පදය අපෙන් අහලා තිනවා. සාධාරණ පදය කියලා කියන්නේ පොදු පදයට. සාධාරණ පදය 6න් පටන් අරන් 6 ගුණාකාර රටාවේ පොදු පදය අපි දන්නවා 6 පිටිපස්සට n දැම්මාම ලැබෙනවා 6යි n. එතකොට ඕනෑම සංඛ්‍යාවක ගුණාකාර රටාවේ සාධාරණ පදය ගන්න ඒ පළවෙනි පදයේ පිටිපස්සට n අකුර අලවලා. ඊළඟට දෙවනි ගානට ගියාම මේක දර්ශක පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. අපි දන්නවා ඍණ සංඛ්‍යාවල බලය සලකනකොට දර්ශකය ඔත්තේද ඉරට්ටේද කියන එක අනුව තමයි උත්තරේ ධනද ඍණද වෙන්නේ කියලා තීරණය වෙන්නේ. එතකොට ඍණ එකේ ඕනෑම බලයක් ගන්නකොට අපි එතන ඍණ නොසලකා එකේ බලය තමයි ගන්න. හැබැයි එකේ බලය ගත්තට එකේ ඕනෑම බලයක් එකයිනේ. හැබැයි දර්ශකය ඉරට්ටේ නම් උත්තරේ ධන වෙනවා. මේ දර්ශකය මෙතන 20යි කියන්නේ ඉරට්ටේ නිසා උත්තරේ ධනයි. ඊළඟට මෙයා ඔත්තේ නිසා මෙයාගේ ඕනෑම් බලයක් එක වුණාට එයාට ලැබෙන්නේ ඍණ 1. එතකොට මෙතන ලැබෙන්නේ ධන 1යි ඍණ 1යි තමයි එකතු කරන්නේ. කොහොමද මේ ඍණ 1 ආවේ? දර්ශකය ඔත්තේ නිසා. අපි මුලින්ම ඍණ නොසලකා අරගෙන ඍණ නොසලකා ගත්තාම එකේ ඕනෑම් බලයක් එකයි. හැබැයි දර්ශකයේ ඉරට්ටේ නම් ධනයි දර්ශකයේ ඔත්තේ නම් ඍණයි කියලා අපි ගන්නවා. ඒතර ධන 1යි ඍණ 1යි කියලා කියන්නේ උත්තරේ බිඳුවයි. ඊළඟට අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන කෝණ පාඩමෙන් මේකේ අපිට A සහ B ප්‍රතිමුඛ කෝණ කියලා පේනවා. නමුත් ඉස්සෙල්ලා A හරි B හරි දෙකෙන් එකක් අපිට හොයාගන්න වෙනවා. ඒතර අපිට පුළුවන් මෙන්න මේ සරල රේඛාව මත තියෙන කෝණ දෙක සලකලා A ධන 140 සමානයි 180 කියලා ලියන්න. එහෙම ලියන්න අපිට පුළුවන් වෙච්ච හේතුව අපි වරහන් ඇතුලේ ලියමු. සරල රේඛාවක් මත කෝණ. තොර සරල රේඛාවක් මත කෝණ කියන අදහස පාවිච්චි කරලා අපි මේ දෙකේ එකතුව 180යි කියලා ගත්තා. ඒ අනුව 180න් 140ක් අඩු වුණාම ඒ වලගේ අංශක 40යි කියලා අපිට ලැබෙනවා. ඊළඟට ඒ වලගේ 40යි නම් අපි දන්නවා A කෝණය සමානයි B කෝණය හේතුව ප්‍රතිමුඛ කෝණ නිසා. එතකොට එම නිසා අපිට පුළුවන් කියන්න B කෝණයත් අංශක 40යි කියලා. එතකොට A වෙහෙව්වා අපි සරල රේඛාවක් මත කෝණ කියන පදනමෙන් B වෙහෙව්වා Aට B සමාන නිසා ප්‍රතිමුඛ කෝණ වලින් B 40යි කියන අදහස. ඊළඟට අපි එනවා හතරවෙනි ප්‍රශ්නෙට. වෘත්ත ජායක් නම් කරන්න කියලා තියෙනවා. මේක ඊටාම පැහැදිලි. වෘත්ත ජාය කියලා කියන්නේ වෘත්තය මත තියෙන ලක්ෂ දෙකක් යා කරන රේඛාව. ඒ කියන්නේ PQ. දැන් ඔයගලන්ට මතක නම් අපි ගිය සතියේ මේ වගේ පේපර් එකක ප්‍රශ්නයක් ඩිස්කස් කරනකොට අපිට තිබ්බ දිගම ජාය නම් කරන්න. ඒතර ඒකත් අපි මේ වෙලාවේ මතක් කරමු. වෘත්තයක අඳින්න පුළුවන් දිගම ජාය තමයි විස්කම්භය කියලා කියන්නේ. රයිට්. ඒක මේ පේපර් එකට අදාළ නැහැ. සුළු කෝණික කේන්ද්‍රික ඛණ්ඩය අඳුරු කරන්න කියලා තියෙනවා. දැන් මෙතන ඔයගලන්ට පැහැදිලි මෙන්න මේකට තමයි අපි කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ. එච්චරයි අපිට කරන්න තියෙන්නේ අඳුරු කරලා පෙන්නන්න.
ඊළඟට පස්වෙනි ප්‍රශ්නෙට ගියාම 5යි y ධන 2යි y අපිට පැහැදිලි මේ දෙන්න සජාතීය පද. එතකොට ඒවා එකතු කරන්න පුළුවන්. එකතු කරන්න ගියාම දෙන්නම ධනයි මේ. මෙයක් ධනයිනේ. දෙන්නම ධනයි ධන 5යි y ධන 2යි y කියන්නේ ලකුණු සමාන නිසා එකතු කරලා එම ලකුණම දාන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා ධන 7යි y. right. පළවෙනි ප්‍රශ්න පහ කතා කරලා ඉවරයි. මට කියන්න කට්ටියම පැහැදිලිද හරි ගියාද ඒ ප්‍රශ්න ටික? හරි සර්. හරි සර්. අපලක් නැද්ද? අපි ඊළඟට යමු එහෙනම් 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා දී ඇති පතරම භාවිතයෙන් සෑදිය හැකි ඝන වස්තුවේ ශීර්ෂ ගණන මොකක්ද කියලා. දැන් මේ ඇත්තටම මේ ඝන වස්තුව තමයි ත්‍රිකෝණ ප්‍රිස්මය. මෙයා ත්‍රිකෝණ ප්‍රිස්මයක්. ඒක අපි හැඩතලයක් විදියට ඇඳගත්තොත් මෙන්න මේ වගේ රූපයක් ඔයගලන්ට මතක් වෙයි. මෙන්න මෙහෙම. මේකනේ අපේ ත්‍රිකෝණ ප්‍රිස්මයේ හැඩය. එතකොට මෙයාට තියෙනවා ළමයි ශීර්ෂ ඔක්කොම 6ක් නේ. මෙන්න මේ තැන්වල ශීර්ෂ 6ක් තියෙනවා. ඊළඟට මුහුණත් ගත්තාම ත්‍රිකෝණ මුහුණත් 2යි ඍජු කෝණාශ්‍ර මුහුණත් 3යි ඔක්කොම මුහුණත් 5යි කියලා එන්නෝ. ඊළඟට අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. මිශ්‍ර සංඛ්‍යාවකුත් එක්ක ගුණ කිරීමක් තියෙනවා. මිශ්‍ර සංඛ්‍යාතියන් ගුණ කරන්න බෑ. අපි ඒක විෂම භාගයක් කරගන්න ඕන. ඒතර 4 වරක් 2 8යි උඩට ආපු එකත් එකතු වුණාම 9යි. මේ පැත්තේ 15න් 4 තියෙනවා. දැන් කැපෙන ඒවා තියනවද බලන්න ඕන. 4ට 4 කැපෙනවා. 3 වරක් 3යි 3 වරක් 5යි. ඒ අනුව උත්තරේ 5න් 3යි කියලා අපිට ලැබෙනවා. ඒක භාග ගුණ කිරීම යටතේ අපි දැනන් ඉන්න ඕන දෙයක්. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ x කියලා කුලකයක් අපිට දීලා තියෙනවා. මේ දීලා තියෙන කුලකය කර්ණු නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න කියලා තියෙනවා. ඒතර nx කියලා කියන්නේ ළමයි අවයව ගණන x ගේ. ඒතර අපිට nx කියලා ඒගොල්ලෝ 41ක් දීලා තියෙනවා. මේ ප්‍රතිචාරය සම්පූර්ණයෙන් අපිට වැරදි කියලා තමයි දාන්න වෙන්නේ. nx කීයද? nx කියලා කියන්නේ අවයව ගාන 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේගොල්ලෝ මේක එකතු කරලාද කොහෙද? හරි කොහොමත් අවයව ගාන කිව්වාම අවයව ගාන කවුන්ට් කරලා ඒ ගාන තමයි කියන්න ඕන. ඊළඟට අපිට දීලා තිනවා 7 අවයවයක් වේ x ගේ ඒ ප්‍රතිචාරය හරි. අවයවයක් වේ කියලා පෙන්නන්නේ මෙන්න මේ සංකේතය. හරිනේ. අවයවයක් නොවේ නම් ඔය සංකේතය ඔහොමම ලියලා කපනවා. ඊළඟට අපි එනවා 9 වෙනි ප්‍රශ්නෙට. O සිට උතුරට අංශක 30ක් මේක ඇත්තටම ළමයි උතුරින් අංශක 30ක් වෙන්න ඕන. හරි. උතුරට නෙවෙයි ඇත්තටම. හරි. මේ ප්‍රශ්නේ දීලා තියෙන විදිහේ පොඩි වචනවල අඩුපාඩුවක් තියෙනවා. උතුරින් අංශක 30ක් බටහිරට කිව්වහම උතුරින් අංශක 30ක් බටහිරට මෙන්න මේ වගේ ප්‍රමාණයක කෝණයක් අංශක 30ක් මෙතන තියෙන්න ඕන. 25යි m දුරින්. ඒතර 25යි m ලකුණු කරන්න ඕන. ඒ ලක්ෂයේ පිහිටීම ඔන්න ඔය විදිහට දැම්මනම් හරි. උතුරින් අංශක 30ක් බස්නාහිර පැත්තට මීටර 25ක දුරක්. මේක දල රූපයක් නිසා මුකුත් මැනලා අඳින්න දෙයක් නැහැ. හැබැයි අංශක 30 දල වශයෙන් ඕගලන්ට කැමති නම් කෝණමානෙන් ගත්තත් කමක් නැහැ. හරි. දල රූපයක් නිසා ඒගොල්ලෝ නිවැරදි මිනුම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් සාමාන්‍ය අදහසක් ඇතුව තමයි අඳින්න ඕන. හරි. මොකද අංශක 30යි කියන්නේ සුළු කෝණයක් කියලා ඕගලන්ට තේරෙන්න ඕන. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ. නිල් පෑන් 7යි කළු පෑන් 5යි රතු පෑන් 2යි මුළු පෑන් ප්‍රමාණය අපිට හොයාගන්න වෙනවා 7යි 5යි 12යි 2යි 14යි. එතකොට මේ මුළු පෑන් ප්‍රමාණයෙන් කළු පෑන් තියෙන්නේ 5යි. සරල කරන්න දෙයක් නෑ උත්තරේ 14න් 5යි. right. 11 වෙනි ප්‍රශ්නේ. ඍණ 3.2 අඩු කිරීම ඍණ 5.8 කියලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ආකල ප්‍රතිලෝමය ගැන. ඒතර මෙතන ඔයගලන්ට පුළුවන් මේක ඍණ 3.2 අඩු කිරීම එකතු කිරීමක් කරන්න පුළුවන්. ඒ අඩු කිරීම එකතු කිරීම කරනකොට දකුණු පැත්තේ කෙනාගේ ලකුණ මාරු වෙනවා. එතකොට එයා ධන 5.8 වෙනවා. දැන් එකතු කරන්න ඉන්න දෙන්නගේ එක්කෙනෙක් ධනයි එක්කෙනෙක් ඍණයි කියන්නේ ලකුණු අසමානයි. ඒ අනුව අපි 5.8න් 3.2 අඩු කරමු. එතකොට මෙතන 6යි මෙතන 2යි 2.6යි ලොකු එක්කෙනාගේ ලකුණ ධනයි. උත්තරේ 2.6 විදියට තමයි ලැබෙන්නේ.
ඊළඟට ග්‍රීනිච් වේලාව බදාදා දිනක 6:45 වන විට ධන 8 කාල කලාපයේ පිහිටි රටක දිනය හා වේලාව. එතකොට අපි දන්නවා ධන 8යි නම් ග්‍රීනිච් රේඛාවට කලින් ඉර පායලා තියෙන්නේ. එතකොට මේ වෙලාව දැන් 6:45 පහු වෙලා තියෙනවා. හරි මේ තියෙන්නේ පැය 24න් බැලුවම ඔයගලන්ට පේනවා ඇති පෙරවරු වෙලාවක් උදේ 6:45යි. හැබැයි ග්‍රීනිච් නගරයට උදේ 6:45 වෙනකොට ධන 8 කලාපයේ තියෙන රටක් මේ වෙද්දි ඒක පහු කරලා. හරි කොච්චර වෙලා පහු වෙලාද? පැය 8ක් පහු වෙලා තියෙනවා. එතකොට අපි 6:45ට 8ක් එකතු කරා නම් හරි. එතකොට අපිට එනවා 14:45. එතකොට 14:45 පැය 24 වේලාවෙන් එතකොට දිනය බදාදම තමයි. හරිනේ. ඊළඟට අපි යනවා 13 වෙනි ප්‍රශ්නෙට. පරිමාණ රූප වලින් අපෙන් අහලා තියෙන්නේ 1/400. දැන් අපි 1/400 කියන අනුපාතයෙන් දන්නවා මේකේ තේරුම තමයි සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 400ක් සෙන්ටිමීටර 400ක් කියන්නේ අතරම මීටර 4ක්. එතකොට අපි අනුපාතය පොඩ්ඩක් ලියා ගත්තාම අපිට පේනවා සෙන්ටිමීටරයකින් මීටර 4ක් නිරූපණය වෙන බව. එතකොට පරිමාණ රූපයේ සෙන්ටිමීටර 9කින් බලන්න නම් මෙයා 9න් වැඩි වෙලා තියෙන නිසා සැබෑ රූපයේත් 9න් වැඩි කරාම උත්තරේ කෙලින්ම මීටර වලින් ලැබෙනවා මීටර 36යි කියලා. බලන්න එක හරිද කියලා. හැමතිස්සෙම අනුපාතය දුන්නාම අපිට ඒක ලියා ගන්න පුළුවන් නම් හරිම ලේසි වැඩි. සෙන්ටිමීටර එකකින් කොච්චරක් පේනවද කියලා බලන්නයි තියෙන්නේ. අපි යමු 14 වෙනි ප්‍රශ්නෙට. අනුපාත පාඩමෙන් අහලා තියෙන්නේ බැලු බැලමට අපිට පේනවා සංයුක්ත අනුපාතයක් හැදෙන්නයි යන්නේ. ඒ කියන්නේ වෙන වෙනම දීපු අනුපාත දෙකක් අපිට සිද්ධ වෙනවා එකට සම්බන්ධ කරන්න. එතකොට ඒගොල්ලෝ කියනවා A අණු B A කියලා සහ B කියලා රසායන ද්‍රව්‍ය දෙකක් අපිට 2:3 අනුපාතයට දීලා තියෙනවා. B හා C කියලා වෙනම අනුපාතයක් දීලා තියෙනවා රසායනික ද්‍රව්‍ය දෙකක 4:1 කියලා. අපි ඔන්න ඔය විදිහට තමයි ලියා ගන්න. දැන් ඔයගලන්ට මතක නම් මේ ප්‍රශ්නේ කරන විදිය හරියට මතක් කරගත්තොත් සම්පූර්ණ සංයුක්ත අනුපාත පාඩමම ඔයගලන්ට මතක් වෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ? අපිට පේනවා A ට B ට C ට කියන තුන් දෙනාටම පොදුවේ ඉන්න දෙන්න තමයි මේ. ඒ කියන්නේ B තමයි මේ දෙන්න අතරම සම්බන්ධය හදාගෙන ඉන්නේ. හැබැයි 3යි 4යි කියන දෙන්නට අපිට අලුත්ම අගයකට යන්න වෙනවා කුඩා පොදු ගුණාකාරය. මොකද 3 කීයෙන්වත් ගුණ කළා 4 වෙන්නෙත් නැහැ. 4 කීයෙන්වත් ගුණ කළා හෝ බෙදලා 3 වෙන්නෙත් නැහැ. ඒ නිසා අපිට අලුත්ම අගයකට යන්න වෙනවා. ඒ තමයි 12. 12 කියන්නේ 3යි 4යි කුඩාම පොදු ගුණාකාරය. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පේලියේ යට පේලියේ තියෙන 4 12 උනේ 3න් වැඩි වෙලා නිසා මෙයත් 3න් වැඩි වෙලා 3 වෙනවා. හොඳට අහගන්න මේක මතක් කරගන්න පාඩම කරපු විදිය. උඩ පේලියේ 3 12 වෙන්නේ 4න් වැඩි වෙලා නිසා මෙයා 4න් වැඩි වෙලා 8 වෙනවා. ඒ අනුව අවසානයේ සංයුක්ත අනුපාතය 8:12:3යි කියලා තමයි ගන්න වෙන්නේ. බලන්න ඒ උත්තරේ හරිද? හරි ඊළඟට එන්න 15 වෙනි ප්‍රශ්නෙට 20යි cm දිග 10යි cm පළල ඍජු කෝණාශ්‍රාකාර තහඩුවකින් රූපයේ පරිදි සම ද්විපාද ත්‍රිකෝණයක් කපලා ඉවත් කරා. එතකොට ඉවත් කළ කොටසේ වර්ගඵලය තමයි අහන්නේ. බලන්න හොඳට මේ වගේ ප්‍රශ්න දැක්කාම දැන් ළමයි ටක් ගාලා ගිහලා සමහර වෙලාවට අර ඍජු කෝණාශ්‍ර කොටසෙන් ත්‍රිකෝණ කොටස අඩු කරලා අඳුරු කළ එකේ වර්ගඵලය හොයලා දන්නෙත් නැහැ. හැබැයි අහලා තියෙන්නේ මොකක්ද? කපා ඉවත් කළ කොටසේ වර්ගඵල. කපලා තියෙන්නේ මොකද්ද? ත්‍රිකෝණයක්. ඒතර ත්‍රිකෝණේ වර්ගඵලය තමයි අහලා තියෙන්නේ. භාගය ගුණ කිරීම මෙයා ඔයගලන්ට පැහැදිලි ඇති. මේ පැත්ත 10 නම් මේ පැත්තත් 10යි. එහෙනම් ආධාරකයක් 10යි, ලම්බ උසත් 10යි. මෙයාට මෙයා 5යි කැපුවාම උත්තරේ 50යි වර්ග සෙන්ටිමීටර්. බලන්න මේ උත්තරේ හරිද කියලා. ඊළඟට එන්න 16 වෙනි ප්‍රශ්නෙට. අපිට දීලා තියෙනවා වර්ගජ ප්‍රකාශනයක්. නේ? අපිට දීලා තියෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. right? ඒතර මේ තියෙන ප්‍රකාශනයට අපි කියන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. මොකද වර්ග තියෙනවා පද තුනක් තියෙනවා. ඒ නිසා මෙයාව සාධක දෙකක ගුණිතයක්. එහෙමත් නැත්නම් පොදු සාධක එළියට ගන්නවා. සංගුණක වලින් බැලුවාම සංගුණක කියන්නේ ඉලක්කම් 8යි 12යි 4ෙනුයි
අපිට 4ක් එළියට ගන්න පුළුවන්. x දෙකක් තියෙනවා, x එකක් තියෙනවා, x දෙකක් තියෙනවා. පොදුවේ x එකක් එළියට ගන්න පුළුවන්. හරිනේ. දෙන්නෙක් ගාව දෙකක් තිබ්බට අනිත් එක්කෙනා ගාව එකයිනේ තියෙන්නේ. එතකොට අපිට දෙකක් එළියට ගන්න බෑ. එක x එකක් එළියට ගන්න පුළුවන්. y ත් එහෙමයි. y එකයි y දෙකයි y දෙකයි තියෙන්නේ. එතකොට y එකක් එළියට ගන්න පුළුවන්. දැන් අපි ඊටු ටික වරහනකට දාමු. වරහනට දානකොට කලබල නැතුව බෙදලා ඇතුළට දාන්න. මේ මෙයා මුලින්ම බෙදුවාම 8 4ෙන් බෙදුවාම 2යි x දෙකට x එකක් කැපිලා 1 x එකක් එනවා y ට y කැපිලා නැති වෙලා යනවා. ඍණ 12 4ෙන් බෙදුවාම ඍණ 3 වෙනවා x ට x කැපෙනවා y එකක් ඉතුරු වෙනවා. ඊළඟ එක ධනයි 4ට 4 කැපෙනවා x එකකුත් ඉතුරු වෙනවා y එකකුත් ඉතුරු වෙනවා. බලන්න උත්තරය ඔය විදිහට ආවද කියලා. මේක තමයි සාධක දෙකක ගුණිතය. ඊළඟට අපි යනවා 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණ. ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව අංශක 180ද 360ද. දැන් ඔන්න පැටලෙන්න පුළුවන් ඒවා. අපි මේ වෙලාවේ ටක් ගාලා මතක් කරමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව හොඳට මතක් කරගන්න. අපි මේ අවුරුද්දේ ඉගෙනගත්ත පාඩම් කියන්නේ ත්‍රිකෝණ සහ චතුරස්‍ර පාඩමේ ඉගෙනගත්ත කාරණා හතරක් අපි ටක් ගාලා මතක් කරමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360යි. ඔය දෙකේම බාහිර කෝණවල එකතුව එකපාර මතක තියාගන්න පුළුවන් 360යි. එතකොට මෙතන තියෙන මේ බාහිර කෝණවල x 125 125 කියන තුන් දෙනාගේ එකතුව 360ක් වෙන්න ඕන. මම ඔයගලන්ට පුරුදු කරලා තියෙනවා වරහන් ඇතුලේ ලියන්න මොකද්ද? ත්‍රිකෝණයක බාහිර කෝණ. එතකොට x ධන 250 සමානයි 360යි x සමානයි 360 ඍණ 250යි අංශක 110ක් ආවද බලන්න x ට. ඒක තමයි 17 වෙනි 18. මේක හොඳ ප්‍රශ්නයක්. හොඳට අහගෙන ඉන්න. රූපයේ පරිමිතිය ගණනය කරන්න කියලා දීලා තියෙනවා. මම මේ වගේ සංයුක්ත රූපයක පරිමිතිය හොයනකොට ඔයගලන්ට මම කියලා තියෙනවා එක මුල්ලක් ඉස්සෙල්ලාම ලකුණු කරගන්න. වටයක් ගිහිල්ලා බලන්න දීලා නැති දිගවල් මොනවද කියලා. අපි බලමු. මෙයා හරි මේක දීලා නැහැ. එතකොට මේ කෑල්ල 6යි මේ කෑල්ල 3යි නම් මේ කෑල්ලත් 9යි. ඊළඟට මේ පැත්ත දීලා නැහැ. මේ උස 3යි නම් මේ 9න් 3ක් ගියාම මේ පැත්ත 6යි. අනිත් දිගවල් ඔක්කොම දීලා. දැන් අපි පරිමිතියට දිගවල් ලියාගෙන යන් එක මුල්ලක ඉඳන් වටයක් කැරකෙන ගමන් කිසිම දෙයකට කලබල වෙන්න එපා. පිළිවෙලකට යන්න වැඩිට. අපිට පේනවා 9 කෑලි ඔක්කොම 1යි 2යි. 9 කෑලි 2යි. 6 කෑලි පේනවා 2ක්. 3 කෑලිත් පේනවා 2ක්. එතකොට 9 වරක් 2 18යි 6 වරක් 2 12යි 3 වරක් 2 6යි 18යි 18යි 36යි cm ආවද බලන්න. අවශ්‍ය. දාගන්න. ඊළඟට කටපාඩමෙන් මතක තියාගන්න තියෙන ලේසි ප්‍රශ්නයක් අහලා තියෙන. ඔයගලන්ට මතක ඇති මේ සමමිතිය පාඩමේ අද මතක තියාගන්න අමතක නම් සමාන්තරාශ්‍රය තමයි සුවිශේෂී එක්කෙනා අපිට අටවසර ඉගෙන ගන්න තිබ්බ. ඒකට හේතුව මොකද්ද? අපිට තියෙන අනිත් රූපවල භ්‍රමක සම්මිති ගණයයි ද්විපාර්ශ්වික සම්මිති ගණනයයි සමානයි. නේ? අපිට තිබ්බ අනිත් රූපවල ද්විපාර්ශ්වික සම්මිති කක්ෂ ගණනයි භ්‍රමක සමමිති ගණයයි දෙක සමානයි. හැබැයි සමාන්තරාශ්‍රය විතරක් වෙනස් නිසා එයාව තමයි නිතර ප්‍රශ්න වලට අහන්නේ. එයාගේ භ්‍රමක සම්මිති ගණය දෙක වුණාට ද්විපාර්ශ්වික සම්මිති කක්ෂ ගාන බිඳුව. රොම්බසයේ භ්‍රමක සම්මිති ගණයක් 2යි ද්විපාර්ශ්වික සම්මිති කක්ෂ ගණනක් 2යි. ඊළඟට 20 වෙනි ප්‍රශ්නය ටිකක් අමුතු විදියට අහලා තියෙනවා. 5යි 8න් 5 කාගෙන් බෙදුවහමද 2යි 2න් 1 වෙන්නේ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? ඒගොල්ලෝ ප්‍රශ්නේ දීපු පිළිවෙලටම අපි මේක ලියාගමු. මේ බලන්න. 5යි 8න් 5 මම දන්නේ නැති කෙනාට x කියලා දානවා. කාගෙන් බෙදුවහමද 2යි 2න් 1 ලැබෙන්නේ. ඉතින් අපි මේක ඉස්සෙල්ලම මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරගමු. 8 වරක් 5 40යි 45යි බෙදීම x 2න් 2 වරක් 2 4යි 1යි 5යි.
ඊට පස්සේ අපි මේක 8න් 45 බෙදීම ಗುಣ කිරීමක් කරලා x ගේ පරස්පරය ගන්නවා. මොකක්ද ඒ කියන්නේ? මෙයාගේ x යට දැන් 1 තිබ්බ කලින් ඒක දැනන් ඉන්න එපා. එයාගේ යට 1 ඉන්නවා. අපි ඕන වෙලාවට තමයි මතු කරලා ගන්න. එයාගේ පරස්පරය ගන්නකොට 1 උඩට යනවා x යටට යනවා. 5 යට 2යි. දැන් මොකද්ද අපිට කරන්න පුළුවන්? මොකද්ද ලේසි වැඩේ? හරස් ගුණිතය යොදන්න පුළුවන්. හරස් ගුණිතය යොදනවා කියලා කියන්නේ මේ පැත්තේ ඉන්න උඩයි යටයි කට්ටිය ප්‍රතිවිරුද්ධ පැත්තට සමාන ලකුණෙන් මෙහා පැත්තට ගේනවා. ඒ කියන්නේ 8න් 45 ඉන්නවා. මේ පැත්තේ දෙක මෙහෙට එනකොට උඩට යනවා 5 යටට යනවා. මේ 5 යටට යනවා 2 උඩට එනවා. ඒ වගේම මේ පැත්තේ හිටපු 1 යට x එහා පැත්තට යද්දි x උඩට යනවා 1 යටට යනවා. හරස් ගුණිතය. එතකොට මොකද වෙන්නේ? මෙතන කැපෙනවා 5ට 45 කැපෙනවා 9යි. මෙයාට මෙයා කැපෙනවා 4යි. ඒ කියන්නේ x විදියට ලැබෙනවා 9යට 4ක්. ඒ කියන්නේ මිශ්‍ර භාගයක් කළාම ලියමු 2යි 4න් 1න් බෙදුවහම තමයි කවුරු වෙන්නේද? 2යි 2න් 1 ලැබෙන්නේ. බලන්න 2යි 4න් 1 ගත්ත ළමයි ඉන්නවා. ඔව් සර්. ඔව් සර්. දැන් කාට හරි සැකයි නම් අපි පොඩ්ඩක් චෙක් කරමුද මේක? මේ බලන්න. 8න් 45 බෙදීම 4න් 9. බලමු බෙදලා අර කියන උත්තරේ එනවද කියලා. බලන්න බෙදලා. 8න් 45 ගුණ කිරීම 4න් පරස්පරයනේ 4 උඩට යනවා 9 යට යනවා. එතකොට 4 මෙතනට කැපෙනවා 2යි මෙයාට මෙයා කැපෙනවා 5යි. 5යි බෙදීම 2යි කියන්නේ 2යි 2න් 1යි මෙති. තේරුණානේ? එහෙම තමයි චෙක් කරගන්න. right. දැන් අපි පළවෙනි කොටසේ ප්‍රශ්න 20 ඔක්කොම පැහැදිලිව උත්තර ලියන්න ඕන විදියත් එක්ක මාකින් ස්කීම් එකේ තියෙන්න ඕන විදියට ඩිස්කස් කරලා ඉවරයි. දැන් ඔයගලන්ට පුළුවන් පළවෙනි පත්‍රයේ ලකුණු කීයද කියලා මෙන්න මෙතනින් දාගන්න 40න් කීයක් තියෙනවද කියලා. එක කොටසට. මේ ලකුණු ටික මට chat එකට දාන්න. එතන මේ වෙනකොට අපේ ඉලක්කය තමයි ලකුණු 35න් උඩ තියාගන්න. ඒ කියන්නේ උපරිමිතින් ඔයගලන්ට ලකුණු 4ක් 5ක් තමයි ළමයි නැති කරගන්න පුළුවන්. අනිත් ටික ඔක්කොම හරියටම කරන්න ඕන. හරි. එතකොට වාර විභාගයේදී මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ හැමෝම මෙන්න මේ ලකුණු 35 සීමාව පන්නලා ගණී කියලා මේ කරන ප්‍රැක්ටිස් එකත් එක්ක.